ඔයා මේ ජීවිතේදී කී දෙනෙක්ව විශ්වාස කරලා ඒ විශ්වාසය බිඳිලා තියෙනවද? කෙනෙක්ව විශ්වාස කර කර එයාගේ උවමනාවන් වෙනුවෙන් කොච්චර දුරට පාවිච්චි වෙලා තියෙනවද? විශ්වාස කරන්න ඕනේ නැති අයව විශ්වාස කරලා ජීවිතේ හොඳම කාලේ මිස් කරගෙන තියෙනවද? අපි හැමෝටම විශ්වාස කරන්න ඕනේ නැති අයව විශ්වාස කරපු අතීතයක් තියෙනවා. මට ඔයාව විශ්වාසයි කියලා කවුරු හරි වාට කියලා තියෙනවා නම් ඒ වචනේ ඇහෙද්දි දැනුණ හැඟීම වාට මතක ඇති. ඒක හරිම ආදරණීය ආරක්ෂිත හැඟීමක්. ඒ වගේම ඔයාට කවුරු හරි කෙනෙක් ගැන විශ්වාසයක් දැනිලා තියෙනවා නම් ඔයා දන්නවා ඒක කොච්චර ලස්සන හැඟීමක්ද කියලා. ඔයාට ඒ පුද්ගලයා ගැන තියෙන්නේ බොහොම ආදරණීය ගෞරවයක්. කොටින්ම ඔයාට එයා ඉස්සරහා ඔයාම විදියට ඉන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ හැමදේම එයා එක්ක බෙදා ගන්න පුළුවන් කියන එක ඒ විශ්වාසය ඇතුළේ තියෙනවා. ඉතින් විශ්වාසය කියන්නේ හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ වචනයක් වගේම හරිම පරිස්සමින් කෙනෙක්ව විශ්වාස කරන්නත් ඕනේ කියන එක ඔයා තේරුම් ගන්නේ ඔයා විශ්වාස කරපු කෙනෙක් ඔයාගේ විශ්වාසය බිඳ දැමුවට පස්සේ. ඔයා හරිම ආදරෙන් විශ්වාස කරපු කෙනෙක් ඔයාගේ විශ්වාසය රැකලා නැහැ කියලා ඔයා දැනගත්තාම ඔයාට දැනෙන හැඟීම ගැන සරලවම කිව්වොත් ඒක බොහොම අසරණ හැඟීමක්. ආත්මානුකම්පාවක්. එයා එහෙම කරයි කියලා කවදාවත් ඔයා හිතන්නේ නැතුව ඇති. ඒ වගේම එයා ඔයාගේ විශ්වාසය බිඳලා බව ඔයා දන්නේවත් නැතුව ඔයා ආයේ එයාවම විශ්වාස කර කර හරිම ආදරයක් ලෙන්ගතකමක් එයාට දෙන්න ඇති. ඒත් ඔයා දැනගන්නවා එයාව තවදුරටත් විශ්වාස කරන්න බෑ කියලා. එහෙම අතිශය ලෙස විශ්වාස කරපු කෙනෙක් ඒක බිඳලා දැමුවාම ආයි කෙනෙක්ව විශ්වාස කරනවා කියන තැනට එන්න හරිම අමාරුයි. මොකද ඔයා දන්නේම නැතුව ඒ විශ්වාස කරපු කෙනා ඔයාව පාවිච්චි කරන්න ඇති. එයා මවපු වචන වලින් ඔයා කොච්චර රැවටුණාද කියන එක ඔයාට දැනෙන්නේ නැති. ඒ කියපු දේවල් වචනම විතරයි කියලා දැනගන්නකොට ඔයා ඒ විශ්වාසයත් එක්ක කොච්චර දුරක් ජීවිතය ඇවිත්ද? ඔයාට ජීවිතේ වෙන දේවල් වෙන මිනිස්සුන්ව කොච්චර මිස් වෙලාද? මේ දේවල් දැනෙද්දි ඔයාගේ ජීවිතේට මෙතනින් එහාට ඉස්සරහක් නැහැ. කිසිම මිනිස්සෙක් විශ්වාස කරන්න බෑ. මෙයා මෙහෙම කළා නම් ආයේ කිසිම සම්බන්ධයකට යන්න බෑ කියන බය ඔයාගේ ජීවිතේට ඇවිත් ඇති. ඒත් මේ ජීවිතේදී ඔයා තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි විඳුණු දේවල් ආයෙ හදන්න බෑ. එහෙම හැදුවත් ආයෙ කලින් තිබුණු තරම් ලස්සනට ඒ දේවල් හැදෙන්නේ නැහැ. ඒක නිසා සිද්ධ වුණු දෙයක් ගැන ආයෙම හිතුවත් ඒ දේ සිද්ධ වෙලා ඉවර දෙයක්. ඉතින් ඒක සිද්ධියක් නිසා මිනිස්සුන්ව විශ්වාස කරන්න බය වෙන්න එපා. මොකද ඔයා කලින් විශ්වාස කරලා තියෙන්නේ වැරදි මිනිස්සයව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට එයාගේ විශ්වාසය රැක ගන්න බැරි වෙන්නම තරම් දෙයක් සිද්ධ වුණා වෙන්නත් පුළුවන්. කවුද වැරදි කියන එක හොයා ඉන්නවට වඩා ඒ සිද්ධියත් එක්ක ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඔයාට එහෙම වරදින්න බෑ. ඔයා එහෙම පරදින්නත් බෑ. මොකද ඔයා ඔයාගේ විශ්වාසයේ වගකීම හරියට මිෂ්ඨ කරපු නිසා. ඔයාට එයාව විශ්වාස කරන්න බැරි වුණත් එයාට ඔයාව විශ්වාස කරන්න බැරි තැනට ඔයාපත් නොවන නිසා. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම එක වගේ නෑ. ඒක නිසා එක සිද්ධියක් නිසා හැමෝම අවිශ්වාස කර ඉන්න තරම් කාලයක් ඔයාට නැහැ. විශ්වාසය කියන්නේ වචනයක් විතරක් නෙමෙයි. විශ්වාසය කියන්නේ හරිම බර ක්‍රියාපදයක්. ඉතින් කාවද විශ්වාස කරන්න ඕනේ කියන එක අඳුන ගන්න තරම් ඔයා පරිණත වෙන්න ඕනේ. ඉතින් hina වෙන්න, සතුටු වෙන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. අමතක කරන්න එපා. ඔයා වගේ විශ්වාසනීය කෙනෙක් වෙනුවෙන් තවත් ආදරණීය මිනිස්සු හරිම ආදරෙන් මග බලන් ඉන්නවා. ඉතින් ඒ වගේ ආදරණීය විශ්වාසයේ ක්‍රියාපදයේ රකින්න අයට ඔයාගේ අහිංසක විශ්වාසනීය බව ආදරෙන් කියා දෙන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් subscribe කරන්න අමතක කරන්න එපා.